පාර්තමේන්තුවක් තියෙනවා, නීති තියෙනවා, අපරාධ මොනවද අපරාධ නොවන්නේ මොනවද කියලා. ඒකට ඒ ආයතනත් එක්ක වැඩ කරන්න ඕන. ඒකට ඒවට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමත් මේ නීතිමය කටයුතු කරගෙන යාමේ වැරද්දක් වෙනවා. බලය අයුතු ලෙස පාවිච්චි කිරීම නැවත වැරද්දක් වෙනවා. ඒ නිසා අපිට බලය අයුතු ලෙස පාවිච්චි කරන්න බෑ. අපිට බලය දැන් සමහරු කියනවා අපිට 3න් 2 බලයක් දීලා තියෙන තව මොකක්ද කියලා. අපිට කොතරම් බලයක් ලැබුණත් බලය අයුතු සහගත ලෙස පාවිච්චි කරන්න අපිට බෑ. අපි ඒක පවතින නීති රාමුව තුළ පාවිච්චි කරන්න ඕන. දැන් ගත්තොත් තියෙන විශේෂය මොකද්ද? කලින් ආණ්ඩුව ගැන අපේ ආණ්ඩුව මේ නීති කටයුතු වලට බාධා කරන්නේ නැහැ. කලින් බාධා කරන්නේ දැන් බාධා කරන්නේ නැහැ. ඒකට සහයෝගය ලබා දීලා තියෙනවා. උදව් දීලා තියෙනවා. අපිට නඩු වහනක නඩු ප්‍රමාද වෙන අපි අලුතෙන් මහාධිකරණ කීපයක් ඇදුවා. දැන් එක නඩුවක් දිනපත අහන්න අවශ්‍ය කරන විශේෂ අධිකරණයක් පිටුවා විශේෂ කරු 3 දෙනෙක්ගෙන්. එතකොට ඒ වගේ ක්‍රියාමාර්ග ආණ්ඩුව අරගෙන තියෙනවා. නඩු කටයුතු